උසස් පෙළට වාණිජ්‍ය විෂය ධාරාව හදාරනවා නම් ඒක මම අනුමත කරන්න ප්‍රධානම සාක්ෂියක් තියෙනවා මට. මගේ ගුරු ජීවිතය තුළ මම ළමයි 50000කට වැඩි පිරිසකට උගන්වලා තියෙනවා. ඒ දරුවන් කරලා තෝරාගෙන තියෙන ජීවන මාර්ග දිහා බලපුවහම ඒකසේ ඒ තුළ විවිධ රැකියා කරන අය ඉන්නවා යම් පිරිසක්. ඒකේ විශාල පිරිසක් ඉන්නවා. ඊට අමතරව විවිධ වෘත්තීය ජීවිත ගෙවන අය. ඉතින් ඒ අය දැක්කහම පුදුම සතුටක් දැනෙනවා. මොකද රටට බරක් නැතුව, ආර්ථිකයට බරක් නැතුව, Tamanට බරක් නැතුව, පවුලට බරක් නැතුව අනිකුත් මිනිස්සුන්ගේ බරත් ඇදගෙන ඒ අය රටට සේවයක් කරමින් ජීවත් වෙනවා. ඒක තාම සතුටුදායකයි. ඉතින් වාණිජ්‍ය විෂය ධාරාව හදාරනවා නම් ඉතින් ඇත්තටම පැහැදිලි අනාගතයක් තියෙනවා මේ ව්‍යාපාර ලෝකෙට ගැලපෙන්නේ ඔබ. ඒතර වාණිජ්‍ය විෂය ධාරාව හදාරනවා නම් ඒ අතර අපි අනිවාර්යයෙන් කරන්න වෙනවා ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයන. වර්තමානයේ ප්‍රවණතාවයක් තියෙනවා සමහර දරුවෝ ව්‍යාපාර අධ්‍යයනය නොකර වාණිජ්‍ය විෂය ධාරාව හදාරන රටාවක් තියෙනවා. නමුත් අද වෙනකොට ඔබ දන්නවා ඇති සාමාන්‍ය වැඩිහිටියෝ දන්නවා දරුවෝ ඒ ගැන අහලා බලන්න. අද බිස්නස් ස්ටඩිස් කියලා උපාධියක් පවා හඳුන්වලා තියෙන්නේ ලෝකේ තාම අත්‍යවශ්‍ය විෂයක් බවට ව්‍යාපාර අධ්‍යයනයේ පත් වෙලා. මොකද ලෝකයේ ව්‍යාපාර නම් අපි ඉගෙන ගන්න ඕනේ ව්‍යාපාර අධ්‍යයනය. එහෙනම් ව්‍යාපාර අධ්‍යයනය නොමැතිව හදාරන වාණිජ්‍ය තරම අංග සම්පූර්ණ විෂය ධාරාවක් වෙන්නේ නැහැ. ඒ සමාන දෙමාපියන්ට දරුවන්ට කියන්නේ කොමර්ස් කරනවා නම් ව්‍යාපාර අධ්‍යයනය කරන්න කොමර්ස් වල බලාපොරොත්තු ඉටු කර ගන්න නම් අනිවාර්යෙන් ව්‍යාපාර අධ්‍යයනයෙන් ඔබට ලැබෙන පිටුවහල අත්දැකීම් උදව් තාම වැදගත් වෙනවා. ඒ මම කියන්නේ නිකන් නෙවෙයි මේ විෂයේ අවුරුදු 40ක ගුරු අත්දැකීමුත් එක්ක වෙන කබඩුවක්.